අයුබෝවන් ඔන්න ටීචර් අදත් ආවා ලස්සන කතන්දරයක් අරගෙන. අද මම ඔයාලව එක්කගෙන යන්නේ පුදුම හිතෙන අභිරහසක් පිරුණු ලෝකෙකට. එක උදෑසනක ඇරෝරා සුරංගනාවිය ඇහැරුණේ හරිම සීතලක් දැනීගෙන. ඇය ඇස්සැරලා බලද්දී මුළු ලෝකෙම වෙනස් වෙලා. හැමදාම දේදුන්නක් වගේ බැබළුණු ඇගේ ලස්සන වනාන්තරය අද අලු පාට දූවිලි වලින් වැහිලා වගේ. ඇගේ රත්තරන් පාට කෙස් කලඹත්, නිල් පාට ඇස් දෙකත්, මැජික් ගවුමත් ඔක්කොම පාට නැති අලු රෙදි කෑල්ලක් වෙලා. එතකොටම ඈතින් අමුතුම සද්දයක් ඇහුණා. බ්ලූම් සමනලයා බොහොම අමාරුවෙන් පියාඹගෙන ඇවිත් ඇරෝරාගේ කර උඩින් වැටුණා. ඇරෝරා! ඉක්මන් කරන්න! අර අඳුරු නිම්නෙන් ආපු බිහිසුණු අලු මීදුම අපේ ලෝකයේ හැම පාටක්ම හොරකම් කරගෙන යනවා. බ්ලූම් බයෙන් වෙවුලමින් කිව්වා. දැන් කුරුල්ලු සින්දු කියන්නෙත් නැහැ. සමනල්ලු පියාඹන්නෙත් නැහැ. ඇරෝරා වහාමැගේ මැජික් සැරයටිය අතට ගත්තා. සියලු වර්ණ ආපසු එන්න! සියලු වර්ණ ආපසු එන්න! ඇය අණ කළා. ඒත් පුදුමයක්! සැරයටියෙන් කිසිම මැජික් එලියක් ආවේ නැහැ. බ්ලූම්! අපේ මැජික් බලයක් දැන් වැඩ කරන්නේ නැහැනේ. මේ අලු මීදුම පරද්දන්න නම් අපට ලෝකයේ තියෙන ප්‍රබලම ශක්තිය හොයාගන්න වෙනවා කියලා ඇරෝරා බ්ලූම්ට කිව්වා. මොකක්ද ඒ ප්‍රබලම ශක්තිය? ඇරෝරා ඇස් පියාගෙන කල්පනා කළා. ඇයට මතක් වුණා පරණ පොතක තිබුණු රහසක්. ලෝකයේ මිනිස්සු hina වෙන්න අමතක කරනකොට, එකිනෙකට උදව් කරන්නේ නැති වෙනකොට අලු මීදුම බලවත් වෙනවා. ඇරෝරාට වැටහුණා මිනිස්සුන්ගේ හදවත්වල තියෙන සතුට නැති වුණ නිසා තමයි වර්ණත් අතුරුදහන් වෙලා තියෙන්නේ කියලා. ඇරෝරා සහ බ්ලූම් මීදුම මැදින් ඇවිදගෙන යද්දී ඊට පස්සේ මොකද දන්නවද උනේ? එක තැනක පුංචි බබෙක් ඉන්නව දැක්කා. ඒ බබා අලු පාට ලෝකයේ දිහා බලලා හරිම දුකෙන් හිටියේ. ඇරෝරා බබා ගාවට ගිහින් තමන්ගේ මැජික් සැරයටිය පැත්තකින් තියලා හරිම ආදරෙන් බබාගේ නහය චුට්ටක් හෙලෙව්වා. ඒක දැකලා පුංචි බබා හරිම හයියෙන් කිරි කිරි ගාලා hina වුණා. ඒ පිරිසුදු සිනහඬ මුළු පරිසරය පුරාම දෝංකාර දුන්නා. අන්නේ වෙලාවේ තමයි පුදුම සිද්ධිය වුණේ. මොකක්ද දන්නවද? ඇරෝරාගේ කකුල ගාව තිබුණු අලු පාට වෙලා තිබුණු මලක්. ඒ මල එක පාරටම තද රතු පාටින් දිලිසෙන්න පටන් ගත්තා. ඒ බබාගේ හිනාවෙන් ඒ මලට ආයෙත් පණ ලැබුණා. බලන්න බ්ලූම්, අපිට වර්ණ ආපහු ගන්න පුළුවන්! ඇරෝරා සතුටින් කෑ ගැහුවා. දැන් අලු මීදුම සහ වර්ණ අතර මහ තරඟයක්. ඇරෝරා තව තවත් දරුවන්න hina ගැස්සුවා. එක එක hina හඬකට අහස නිල් වෙන්නත්, ගස් කොළ වෙන්නත් පටන් ගත්තා. අලු මීදුම හිරු එළියට දිය වෙන අයිස් වගේ දිය වෙලා ගියා. මුළු ලෝකෙම ආයෙත් දේදුන්නක් වගේ බැබලෙන්න ගත්තා. දන්නවද පුතේ? ඇරෝරාද අපිට කියලා දෙන්න ලස්සන පාඩමක්. ඔයාලගේ හිනාව තමයි ලෝකේ ලස්සන කරන ලොකුම මැජික් එක. ඇරෝරා අපිට කිව්වද ඒක? ඒ නිසා හැමදාම සතුටින් hina වෙලා ඉන්න. එතකොට කිසිම අලු මීදුමකට අපේ ලෝකේ අඳුරු කරන්න බැහැ. එහෙනම් ටීචර් ගිහිල්ලා ආයේ එන්නම්. ලස්සන කතන්දරයක් අරගෙන. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.